හරි. ඉදිරියම මේ වීඩියෝ එක කරන්නේ අපේ 20යි 26 ළමයිගේ රිවිෂන් ක්ලාස් එක නතර කරලා ඊට පස්සේ තමයි මම වීඩියෝ එක කරන්න ආවේ. එතකොට ඔයාලා දන්නවා මොකද්ද මේ වීඩියෝ එක කරන්න අරමුණ කියලා. ළමයි 20යි 26 ළමයි ගත්තොත් අපි 20යි 26 ළමයිට කරේ රිවිෂන් ක්ලාස් එකක්. ඉතින් සම්පූර්ණ මාස 10ක් වගේ කාලයක් ඇතුළත ළමයි ඔයාලට අපි වැඩ ටිකක් කරගෙන ආවා ලස්සනට පේපර්ස් කරා සම්පූර්ණ සිලබස් එකම කවර් කරා. ඉතින් මට කියන්න පුළුවන් ළමයි සාමාන්‍යයෙන් ළමෙක් අවුරුදු දෙකක් තීරි ක්ලාස් එකකට ගිහිල්ලා කරගන්න වැඩ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔයාලට මම මේ මාස 10 ඇතුළත වැඩ ටිකක් කරන්න ඇති. කොහොම වුණත් අපි මේ වෙද්දි ළමයි අවසානට ඇවිල්ලා තිනවා. තව පුංචි දවස් කිහිපයක් තමයි ඔයාලට 20යි 26 A level විභාගය වෙනුවෙන් තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ කරනවල පුංචි දෙයක් බලාපොරොත්තු වෙන ඒක තමයි අපේ ක්ලාස් එකේ ඉන්න පුළුවන් මේ වෙද්දි මුලින් ඉඳන් සම්බන්ධ වෙන ළමයි, මැදදී සම්බන්ධ වෙන ළමයි සහ අවසාන මාස කිහිපය තුළ සම්බන්ධ වෙන ළමයි ඉන්න පුළුවන්. කෙසේ වෙතත් හරි ඔයා මේ වෙද්දින් අපේ ක්ලාස් එකේ ළමයි දවසක් හරි ඉගෙන ගත්ත ළමයෙක් නම් මම ඔයාගේ පොඩි ඉල්ලීමක් කරනවා. ඔයා අපේ ක්ලාස් එකට ඇවිල්ලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් ඔයාට අපි උගන්වන දේවල් ගැන දැනෙන්නේ කොහොමනම් දවසක ඔයාලට මේ කරපු දේ මතක තියෙන්න සහ ළමයි ඔයාලා මගෙන් ලබාගත්ත දේ ගැන මට සතුටක් ලබන්න වෙන්න මේ වීඩියෝ එකට පහලින් පොඩි කමෙන්ට් එකක් දාන්න ළමයි ඔයාලා දාන කමෙන්ට් එකක් තමයි දවසක අපි කියවද්දී ඔයාලා කරපු දේවල් වෙනුවෙන් අපි ලබන එකම සතුට. හරි. ඉතින් 25 ළමයිටත් මම මේ වීඩියෝ එක මේ විදිහටම කළා ඔයාලට බලන්න පුළුවන් ගිහිල්ලා අපේ ලයිව් සෙක්ෂන් මේ වීඩියෝ සෙක්ෂන් එකේ. ඒ නිසා ඔයාලට මම කියනවා ළමයි ඔයා දවසක් හෝ නැත්නම් අපේ ක්ලාස් එකට ජොයින් වෙලා අපේ වැඩ ටික කරගත්ත ළමෙක් නම් ඔයාලට කොහොමද අපේ මේ ක්ලාස් එකෙන් ගැන දින සහ ඔයාලට මං ගැන මොන වගේ දේවල්ද ඔයාලගේ හිතේ තියෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ අවසාන දවස් කිහිපේ මහන්සි වෙන හැමෝටම සහ ඒ වෙනුවෙන් මහන්සිලා වැඩ කරනවල හැමෝටම ජයන්ට් වෙන්න ළමයි. අවසාන දවස් කිහිපේ උපරිම මහන්සි වෙන්න මහන්සිලා ඔයාලට තව දවස් කිහිපයකින් දෙන A level exam එක Tamanට පුළුවන් උපරිමයෙන් කරගන්න ශක්තිය ලැබෙන්න කියලා හැමෝටම සුබ පතනවා. नील देश हा दुर्मन